හැමෝටම ඉතින් අලුත් අවුරුද්ද ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට නම් ඉතින් කොහොමත් මේ අවුරුද්ද නම් ජය වෙයි. මොකද ගිය අවුරුද්දේ හිටවපු අන්නාසි ගස් 1000ක් විතර තියෙනවා අපේ වත්තේ. අපි හදන්නේ මේ ඒ ටික කපා ගන්න තමයි. සාමාන්‍යයෙන් දැන් මේ දවස් ටිකේ නම් අන්නාසි මිල සාමාන්‍ය කිලෝ එකට වඩා වැඩි ඒවා යන්නේ 250 260 අතර. අනිත් ඒවා කිලෝ එකකින් පහළ නම් යන්නේ 200යි 220. මෙහෙම ඉතින් කොටස් 4කට වගේ බෙදෙනවා. අපි අද යන්නේ මේ අපේ ගෙදර පැත්තේ තියෙනවා මෙන්න අන්නාසි වගේක්. ඒ ටික ඉතින් කපන්න තමයි හදන්නේ. මේක හිටෙවි ඉතින් ගෙදර පැත්තේ පර්චේස් 30ක වගේ ප්‍රමාණයක තමයි. කියන්නේ පොඩ්ඩක් වටේ පොල් ගස් තියෙනවා, සාම කජු ගස් දෙක තුනක් තියෙන. ඒ නිසා පොඩක් වදුල වගේ තියෙනවා. ඒ වුණාට සාමාන්‍ය අවුවක් වැටෙනවා දවල් වරුව. ඉතින් කිලෝ එක වගේ කිලෝ එකමාර වගේ ගෙඩි තමයි ටිකක් වැඩිපුර තියෙන්නේ. පොඩි ගෙඩිත් තියෙනවා සාමාන්‍යයෙන් ගෙඩි 200ක් 300ක් වගේ. වදුල හින්දා තමයි ගොඩක් අර ගෙඩි ලොකුවටම හැදෙන්නේ නැති. මට ඉතින් අපේම තිබුණ පැල හිටවපු නිසා අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි මේ ටික කපා ගන්න තමයි යන්නේ දැන් මේ විදියට. අවුරුද්දක් වගේ කාලයක් යනවා පළවෙනි අස්සන්න නෙලාගෙන. ඒ කියන්නේ පළවෙනි මාස දෙකකින් වගේ පොර දාලා ආයි මාස 4ෙන් දාලා මාස 6ක් වගේ 7ක් වගේ වෙනකොට අනිවාර්යෙන් අන්නාසි ගහ හොඳට කියන්නේ පළ දරන්න පුළුවන් ගානට එනවා. හොඳට ගහ වැඩිලා එනවා. ඊට පස්සේ අපි ඒකට අන්නාසි පී කියන්නේ මල් පීදෙන බේත් දානවා. ඒ කියන්නේ ගෙඩි හැදෙන්න කලින් මල් පීදෙනවා. ඒකට මුළු වත්තරම එකපාර බේත් දා ගන්න ඕනේ. නැත්තම් තැන් තැන් වල ඉබේ පීදෙන්න ගියොත් ඒක මේ එකපාරම අන්නාසි ටික කපා ගන්න බැරි වෙනවා. ඊපස්සේ හෝමෝන හැම ගහකටම හෝමෝන කලවම් කරලා ඒ කියන්නේ නියමිත ප්‍රමාණයට කලවම් කරලා දා ගන්නවා. මොකද ඕනකට වැඩි දැම්මත් ගහ ගොබේ කුණු වෙන්න බලනවා. ඒක පොඩ්ඩක් මම ඉස්සරහට දාන්නම් කොහොමද ඒ ටික දාන්නේ කියලා. අපි ඉතින් දාගෙන දැන් මේ විදියට බේත් දාලා මාස 4යි දවස් 10ක් යද්දී අන්නාසි ගහේ මල් හැදිලා ඊට පස්සේ මල් ලොකු වෙලා ඊට පස්සේ අන්නාසි ගැටේ හැදිලා ඊට පස්සේ ගැටෙත් සාමාන්‍ය ලොකු වෙලා අන්තිම කියන්නේ මාස 4යි දවස් 10ක් වගේ වෙනවා මෙන්න මේ තත්ත්වෙට එන්න. දැන් මේ තියෙන්නේ මාස 4යි දවස් 10ක් වගේ වෙච්ච අන්නාසි කිරි. තවත් ඕනනම් දවස් 5ක් වගේ කාලෙ මේ ටික තියාගන්න පුළුවන් කහ පාට වෙනකන්. කියන්නේ ගහේ මිදෙනකන් අපි ඉතල දවස් තියාගත්තේ නැහැ. මොකද තව දවස් 5ක් වගේදී අවුරුදු දවස් නිසා අන්නාසි කම්පැනි වහනවා. වැහුවොත් අපිට මේ ටික විකුණ ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ වේලාසන මේ ටික කපා ගත්තා. මෙතන ඉඳන් කොහොමත් මීටර් 100ක් වගේ මිදුලට දුරට අදින්න ඕනේ. අපි ඒකට ටොලියක් පාවිච්චි කරනවා. ඒ ටොලිය දාලා ඉතින් අපි අන්නාසි ටික මේ මිදුලට ඇද ගන්න. දැන් මේ විදිහට මේ අපි නිරවලට අන්නාසි ටික මේ කපලා දා ගන්න ඕනේ. මේකෙදී අපි මේ අන්නාසි ගෙඩි කපා ගන්න මේ අර නිකන් යකඩ පිහියක් ගන්නේ නැතුව සුදු යකඩ පිහියක් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. අන්නාසි ගෙඩි කපනකොටත් අඟල් 3ක් වගේ හිටින. ඒ කියන්නේ අන්නාසි ගෙඩිය මුල ඉඳන් නැට්ට අඟල් 3ක් වගේ දිගට හිටින්න කපා ගන්න ඕනේ. අන්නාසි ගෙඩිය කැපෙන්නේ නැති විදිහට මම කපන විදිහට මේ වටේ තියෙන කොළ ටික පොඩ්ඩක් සුද්ධ කරගෙන ගෙඩියට කෙටෙන්නේ නැති විදිහට ගානට නැට්ට කපාගෙන ගෙඩි ටික ඉතින් ඉස්සෙල්ලාම අපි කපලා නෙරවලට දා ගන්නවා. දාගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම වත්තෙම තියෙන ගෙඩි ටික කපලා නෙරවලට දාගත්ත පස්සේ මේ විදිහට ඉතින් ටොලියක් ගෙනල්ලා අපිට පුළුවන් ඒකට පටවගෙන දෙන්නෙක් කරයි යන්න. දැන් අපි ටොලිය ගෙනල්ලා මේකට පටවන්න හදන්නේ. සාමාන්‍යයෙන් මෙතේ ඉඳන් මිදුලට මීටර් 100ක් වගේ දුරක් තියෙනවා. මොකද මෙතෙන්ට පාර නැහැ ඉන්න. අපි හදන්නේ ටොලියෙම දාලා අදින්න. මොකද ටොලිය කඩලා ගියා මේ අදිසියේ ටොලිය අදා ගන්න බැරි හින්දා මේ තිබුණ එකම තව ලීයක් ගැට ගහලා අපි මේ ටොලියම තමයි පාවිච්චි කරන්න දන්නේ. සාමාන්‍යයෙන් බරාඩු උණෙල ගස් දෙකක් වගේ අරගෙන මේ වගේ උර පළලා මහලා දා ගන්නත් පුළුවන්. ටොලියක් අදා ගන්න නැත්නම් ලොකු හයිය රෙද්දක් අරගෙන දෙපැත්ත මහලා මේ උණබට දෙක ඇතුළට දාලා අදා ගන්න පුළුවන්. මොකද නැත්නම් බර වැඩි වුණොත් අන්නාසි බරයි මේ ටොලිය බරයි දෙකම වැටෙනාම ගොඩක් දුර අරයි යන්න උනොත් අමාරුයි. ඉතින් අපි මේ විදිහට අන්නාසි ගෙඩි වල නැටි කැඩෙන්නේ නැති වෙන්න මේ ටොලියට අහුර ගන්නවා. සාමාන්‍යයෙන් කිලෝ 50ක් වගේ ප්‍රමාණයක් එකපාර
වෙන්න කිලෝ 40ක් 50ක් වගේ ප්‍රමාණයක් මේව අවුරගෙන මේ අරයි යන්න පුළුවන්. ඉතින් හැමෝම අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න මේ අපේ අර වීඩියෝ සීරීස් එකේ ඊටු ටික මම දාන්න දැන් තියෙන්නේ මේ සෝමත් මාස දෙකක් වගේ යද්දි පෝර දාන තැන ඉඳන් තමයි ඊළඟ එපිසෝඩ් එක තියෙන්නේ. මම ඒක දිගටම කරන් යනවා. මේ දවස් ටිකේ නා අවුරුදු හින්දා තාම පොඩ්ඩක් ඒක කරගන්න බැරි වුණා. හැමෝම ඉතින් අපේ channel එකට එකතු වෙන්න දන්න කියන කට්ටියට කියන්න අපේ channel එක subscribe කරන්න කියලා. තව ඉතින් බුලත් වගාව මඤ්ඤොක්ක වගාව වගේ වගාවල් තියෙනවා. ඒ දෙකත් මම කොහොම හරි මුලින් ඉඳන්ම ඒ කියන්නේ බුලත් කොහොමද මුලින් ඉඳන් වලවල් ආරලා මේ බුලත් දලු පැල කරගෙන මේ බුලත් හිටව ගන්න ඒ සම්බන්ධව වෙනම වීඩියෝ සීරීස් එකක් දාන්නම්. මේ දවස් ටිකේ නම් මේ අවුරුදු මාසෙ හින්දා මේ ගොඩක් කට්ටිය ඉතින් වන්නාසි වගා ගන්න කට්ටිය බුලත් වගා ගන්න කට්ටිය ඉතින් කට්ටිය මේ දවස්වල අවුරුදු උත්සව වැඩ බයිසිකල් රේස් තියෙනවා මේ ටිරිකල් රේස් තියෙනවා. බලමු මේ අපේ දැන් ටිරිකල් රේස් එකක් තියෙනවා මේ ලබන මේ මාසේ කියන්නේ 15 වෙනිදා ඒක තියෙනවා. තව මේ බයිසිකල් රේස් එකක් තියෙනවා. ඒකේ වීඩියෝ ටික ගන්න පුළුවන් වුණොත් මේ ඒ ටිකත් දාන්න අපේ channel එකේ. ඔයාලා බලන්න මේ හරියට අපි මේ විදිහට අන්නාසි ඔක්කොම මිදුලට ඇදලා දාලා වෙලා ලොරියට පටව ගන්න තමයි යන්නේ. ඉතින් හැමෝටම ලබන්න අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න.